සුබ දවසක් ඔයාලට වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ ගෙදරදීම රස hot chocolate එකක් හදාගන්න විදිහ. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් විනාඩි 5ක් වගේ පොඩි කාලයකින් රස hot chocolate එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා fresh milk milliliter 450ක්, dark cooking chocolate gram 50ක්, chocolate powder මේස හැඳි 2ක්, සීනි මේස හැඳි 3ක්. සීනි ඔයාලගේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රමාණවල වලින් 3 දෙනෙක්ට සෑහෙන hot chocolate හදාගන්න පුළුවන්. දැන් ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගෙන මේ කිරි එක රත් කරගන්න ඕන. මේ විදිහට හැඳි ගන්න ගමන් කිරි එක රත් කරගන්න. කිරි එක සාමාන්‍ය ප්‍රමාණයට රත් වුණාට පස්සේ මම chocolate powder මේස හැඳි 2යි, සීනි මේස හැඳි 3යි එකතු කරගන්නවා. දැන් මේ ඔක්කොම කිරි එකත් එක්ක හොඳට මික්ස් වෙනකන් හැඳි ගා ගන්න. අපි දාගත්ත chocolate powder සහ සීනි කිරි එකත් එක්ක හොඳට මික්ස් වුණාට පස්සේ මම chocolate එක එකතු කරගන්නවා. ඔයාලා chocolate එකතු කරගනිද්දී chocolate මේ වගේ චූටිවට කපාගෙන එකතු කරගන්න. එතකොට දිය කරගන්න ලේසි. දැන් ආයෙත් මේ ටික ඔක්කොම හොඳට මික්ස් වෙනකන් හොඳට හැඳි ගා ගන්න. දැන් ඔයාලට පේනවා අපි එකතු කරගත්ත අමුද්‍රව්‍ය ඔක්කොම කිරි එකත් එක්ක මික්ස් වෙලා මේ විදිහට chocolate පාටක් ඇවිත් තියෙනවා. ඒ වෙලාවෙදි මම මේක ලිපෙන් අයින් කරගන්නවා. දැන් අපි හදාගත්ත රස hot chocolate එක ලෑස්ති. මම මේක මේ විදිහට කෝප් එකට දාගෙන උඩට marshmallows ටිකක් එකතු කරගන්නවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා කැමති නම් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම hot chocolate එක හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ප්‍රමාණයන් ඔක්කොම මම description box එකේ දාලා තියන්නම්. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් බලලා ලියා ගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් කඩෙන් ලොකු ගාණක් දීලා ගන්න hot chocolate එක මේ වගේ ලේසියෙන්ම ගෙදරදීම හදලා රස බලන්න. අනිවාර්යෙන් ඔයාලා හැදුවොත් රස මටත් කියන්න. එහෙනම් අද වීඩියෝ එකට කැමති නම් like කරන්න, ඔයාලගේ අදහසත් comment කරන්න. තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අද වීඩියෝ එක බලන් හිටියට ගොඩක් ස්තුතියි. තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.